ඔන්න යාළුවනේ ඉතින් එහෙනම් අපි යන්නයි පිටත් වෙන්නයි හදන්නේ දැන්. ලොරියත් ලෑස්ති බඩුත් පටවලා තියෙන්නේ. බදුරුලියට තමයි යන්නේ. ඉතින් අපි බලමු මේ අත්වැට කොහොමද හයි කරන්නේ කියලා. ඒ වගේම මේ ඩිසයින් එකත් අලුත්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මගේ YouTube channel එකෙන්. subscribe කරලා නැති අය දැනම subscribe කරලා එනං ලෑස්ති වෙන්න මගේ වීඩියෝ එක බලන්න. අපි යන් බදුරුලියට. හරි අපි මෙන්න මේ විදිහට තමයි අපේ ගෙදරින් පිටත් වුණේ යන්න හරියටම වෙලාව 10යි ආසන්න ගානක් මම හිතන්නේ. ඉතින් අපි මාවිතර හන්දිය තමයි අපි වැඩ කරලා තියෙන්නේ. ඉතින් අපි මෙතනින් මේ විදිහට ගිහිල්ලා කැස් බෑවට දානවා. කැස් බෑවෙන් අපි දානවා කහතුඩුව හයිවේ එන්ට්‍රස් එකට. එතනින් තමයි අපි හයිවේ එකට ඇතුල් වෙලා දොඩංගොඩ එක්සිට් එකට යන්නේ. අපි දැන් ඉන්නේ ඔන්න කහතුඩුව එන්ට්‍රස් එක ගාව ඉන්නේ. දකුණු පැත්තට ගහලා තියෙන මාතර දිශාවට කියලා. ඉතින් අපි මේ පැත්තට හරවනවා දැන් ඔන්න. ඊට පස්සේ අපි දැන් ඔතනින් ටිකට් එකක් ගන්නවා. ටිකට් එකක් අරගෙන කෙලින්ම දොඩංගොඩ එක්සිට් එකට තමයි යන්නේ. ඔන්න ඉතින් අපි දැන් දොඩංගොඩින් එක්සිට් වුණා. ටිකක් දුර ආවා දැන් ජගත් අයියෝ තේ එකක් බීලයන් කියලා. ඉතින් අපි දැන් තේ එකක් බොන්න නැවැත්තුවා. පාරක් අයිනක හොඳ කුඹුක් ගහකුත් තියෙනවා. වෙල් යායක් තියෙන ලස්සනයි පැත්තත්. ඉතින් තේ එකක් බොන ගමන් හිමින් සැරේ අපි ඉස්සරහට යන් මෙතන ඉඳන්. හරි තේ එක බීලා ඉතින් ඔන්න දැන් අපි ආයෙ අපේ ගමන පිටත් වුණා. දැන් නම් ඉතින් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ ගේ තියෙන්නේ මෙතන ඉඳන් ඉස්සරහා. මං හිතන්නේ ඔව් එන්න මෙතන තමයි ගේ තියෙන්නේ. උඩහට තමයි ගන්න තියෙන්නේ අපේ බඩු ටික. ඉතින් ඔක්කොම බා ගන්න ඕනේ දැන් ඉතින් ලොරි රිවර්ස් එකක් දාලා බඩු ටික උඩහට ගන්නවා හිමින් සැරේ. දැන් අපි ගිහිල්ලා බලමු උඩහට තත්ත්වය කොහොමද කියලා. අලුත් සයිට් එක බදුරලිය. ලොරිය තනි ෂොට් එකටම ගත්තු හින්දා මං හිතන්නේ ගොඩ දාගත්ත කොල්ලා අපේ ඉෂාන් සහෝදරයා. ඉතින් ඇත්තටම ඔන්න ඔයගොල්ලන්ට හයර් එකක් එහෙම යන්න ඕන නම් කතා කරන්න අපේ ඉෂාන් ට්‍රාන්ස්පෝර්ට් සර්විස්. මාතර ඉඳන් කොළඹටත් කොළඹ ඉඳන් මාතරටත් අන්න අපේ කොල්ලා ඉන්නවා. හයර් එකක් එහෙම දාගන්න පුළුවන් අඩු ගානට විශ්වාසවන්තව. ඉතින් හරි ඔන්න අපි පරිස්සමෙන් ගෙනාවා මෙතනට. අපි මෙන්න මෙතන තමයි දැන් වැඩ කරන්න තියෙන්නේ. ගොඩක් දුරට වැඩ අවසන් වෙමින් යන්නේ දැන්. ඉතින් අපේ වැඩේ තමයි තියෙන්නේ ගොඩක් දුර. ඔන්න ඉතින් වැඩි කල් වෙලා ගත්තේ නෑ. අපි ඉතින් ආපු ගමන් ඉතින් අපේ රාජකාරිය ආරම්භ කරා. ඉතින් ටයිල් අල්ලලා තියෙන සම්පූර්ණම. ඉතින් මේ ටයිල් එකක්වත් කැඩෙන්නේ නැති වෙන්න බොහොම පරිස්සමෙන් අපි මේ වැට ගහලා ඉවර කරන්න ඕනේ. ඉතින් අපි යන ලොකු විශ්වාසයක් තියලා තමයි අපිට මේ වැඩේ බාර දෙන්නේ. ඉතින් ජගත් අයත් එක්ක අපි මේ වැඩේ ලස්සනට කරන හැටි බලන්න. ඉතින් ඉස්සරහට දිගටම මාත් එක්ක ඉන්න වීඩියෝ එකේ ඔයගොල්ලෝ හැමෝම. රයිට් ඉතින් ඇන්කර් බෝල් ටික එහෙම විදලා ඔන්න ඔය විදිහට ගම් දාලා දැන් අපි මේක කණු ටික හිටව ගන්න හදන්නේ ප්‍රධාන වශයෙන්. මම හිතන්නේ කලින් වීඩියෝ එකෙත් ඔයගොල්ලෝ මාත් එක්ක වැටක් ගන්න හැටි බැලුවා. ඉතින් ඔයගොල්ලෝ දැක්කා ඒකෙත්. ඉතින් මම මේක ඊට වඩා තව ටිකක් ඔයගොල්ලන්ට තේරෙන විදිහට තමයි මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් ඇත්තටම මේ ටයිල් එක කරාට පස්සේ ඉතින් වැට ගහන්න හරිය පරිස්සමෙන් කරන්න ඕනේ. පොඩ්ඩක් හරි හැට මෙහාට වුණොත් ටයිල් එක කැඩුනොත් එහෙම ලොකු හානියක් වෙනවා ඉතින් පෙනුමට. ඉතින් ඒවත් අපි කළමනාකරණය කරගෙන මේ විදිහට අපි ටික ටික දැන් ඉස්සරහට යනවා. ජගත් අය මේ රේලින් කැල් ටික කපන ගමන් ඉන්නේ දැන්. කණු ටික ඔන්න හිටවලා ඉවරයි දැන්. ඔහොම තමයි වැඩේ යන්නේ. ඔයගොල්ලන්ට දෙයක් අනිවාර්යෙන් මේකෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි මං හිතනවා. ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මගෙන් මේ පඩිපෙළක සයිසස් ගන්න හැටි කමෙන්ට් දාලා තිබුණා මගේ අනිත් වීඩියෝ එකට.
මම ඒ ගැනත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ඉස්සරහට කරන්නම්. දැන් ඉතින් කණු ටික තද කරලා මේ විදිහට තමයි ටයිල් එකයි අපේ කොන්ක්‍රීට් එකයි විදලා ඇන්කර් බෝල්ට් එක බස්සලා කණු ටික ගම් දාලා හයි කරලා දැන් ලෙවල් කරලා මේ විදිහට සම්පූර්ණ කණු අපේ ප්‍රධාන කණු ටික හයි කරගෙන තමයි ඒ ටික උඩ තමයි රේලින් ටික යන්නේ. ඊට පස්සේ තමයි අනිත් දාන ඩිසයින් මොනවා හරි කම්බි හරි ඒ දාන දේවල් වැටෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ ඩිසයින් එක යන්නේ. කම්බි ඩිසයින් එකක්. ඒ කියන්නේ ඒ වගේම කම්බිත් එක්ක තව ලී මික්ස් වෙලා තමයි යන්නේ. හරි. එහෙනම් රැඳී ඉන්න වීඩියෝ එක දිගටම subscribe කරපු නැති අය දැන් subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න කියලා ආරාධනා කරන ගම අපි යන් වීඩියෝ එකේ ඉස්සරහට. Oh, ini. Balon nih. Ah, nek. Hari, ayo, Tino, hari. හරි ඉතින් අපි ඔන්න ඔය විදිහට වැටෙනන් දැන් හයි කරගත්තා. අපි කණු එහෙම ඔක්කොම පාට කරලා තමයි ගෙනාවේ මඩුවෙන් ගේනකොට. ඉතින් අපිට තිබුණේ රේලින් ටික තමයි මෙහෙදී ගෙනහල්ලා පාට කරගන්න. ඉතින් මේවා කොහොමත් ටොප් කෝඩ් දෙපාරක් තුන් පාරක් වගේ ගෑවෙනවා. ඉතින් එතකොට අපිට ඒක යන කාලය ඉතුරු කරගන්න පුළුවන් අපිට අවශ්‍ය කරන අත්‍යවශ්‍යම ටික අපිට පාට කරගෙන ආපුවාම ඉතින් දැන් අපි රැයක් ගත කළා එළි වෙනකොට අපි මෙන්න මේ කොටස අපි දැන් අවසන් කරගත්ත වැඩ. ඒ කියන්නේ පේන්ට් කරන තත්ත්වෙට දැන් අපි හදාගෙන තියෙන්නේ මේක. ඊගාවට අපිට මේ වගේ කොටස් දෙකක් තියෙනවා. මේක එක පැත්තක මේ වගේ කොටසක් මේ සාලේ තව පැත්තක මේ වගේම තව කොටසක් තියෙනවා. ඉතින් ඒ වගේ දෙකයි ඒ වගේ ලෑන්ඩින් එකත් එක්ක ලොකු කොටස් දෙකක් තමයි තියෙන්නේ මේ. කම්බි ටිකයි එතකොට අතරමැදට තව අඟල් 1.3 කාල 1.3 කාල ලී කොටසක් එකතු කරලා තියෙනවා. එතකොට කම්බි දෙකක් අතරට තමයි ඒ වගේ කොටසක් එකතු කරලා තියෙන්නේ. ඉතින් හොඳ ලස්සන ඩිසයින් එකක්. ඉතින් ඇත්තටම මේක සම්පූර්ණ ෆිනිෂ් කරපුවාම සෑහෙන්න එළියක් වැටෙනවා ගෙදරට. ඉතින් අර තියෙන්නේ ලොකු ඉඩ ප්‍රමාණයක මේක කරපුවාම තමයි පෙනුම තියෙන්නේ. ඉතින්
ඉතින් අපි දැන් මේක පේන්ට් කරන්න තමයි පටන් ගන්න තියෙන්නේ. දැන් කරෝයේ එහෙම දැන් මේක පේන්ට් කරන්න පටන් ගයි. මං හිතන්නේ තව යට කොටසක් තියෙන පොඩි කොටසක් ඉතුරු කරලා ඒ කොටසත් වැඩ ඉවර කරපුවාම රයිට්. ඉතින් අපේ උක්කු බබත් ඇවිල්ලා ඉන්නේ ඔන්න. ඉන්නත් එක්ක දැන් ගාගෙන යන්නේ. මේ විදිහට ඉතින් ලෝකදේශ තමයි කරන්නේ. රාත් තුනක් කොහොම හරි දැන් ඉතින් කරුවල වෙලා තියෙනවා. ඉතින් රෑ කීයට හරි අද මේක ඉවර කරන්න ඕනේ. ඉතින් දැන් ගොඩක් දුරට වැඩ ඉවරයි මේකේ. තව ටොප් කෝඩ් එකක් ගන්න තියෙනවා මං හිතන්නේ ෆිනිෂ් කෝඩ් එකක්. රයිට්. මේ තියෙන අවසාන ලුක් එක දැන් ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක මම බොහොම කෙටියෙන් කරගෙන යන්නේ. දැන් මේ කරන්න අමාරුයි. වෙලාව ටිකක් ඉතුරු කරගන්නත් ඕනේ. මොකද වැඩ කරන ගමන් කරන්නේ. ඉතින් වීඩියෝ එක බලන්න අපේ ෆිනිෂින් එක කොහොමද කියලා අවසාන අදීරේ දැන් තියෙන්නේ මේ. ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි තොරතුරක් දැනගන්න ඕන නම් මම නම්බර්ස් දාන්නම්. ජගත්තගේ නම්බරෙත් දානවා, මගේ නම්බරෙත් දානවා. කතා කරන්න. ලංකාවේ ඕනම තැනකට අපි ඇවිල්ලා ඔයාගේ ගෙදර ලස්සන කරලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් පැන්ට්‍රි කබඩ්, අත්අටවල්, ගෘහජන දොරවල් සියලුම ගෘහ භාණ්ඩ ඒ අවශ්‍ය කරන විදිහට ඔයාගෙම ගෙදරට ඇවිල්ලා අපි මේ විදිහට ෆිනිෂ් කරලා දෙනවා. ඉතින් ඒක මහෝගනි ඕනිම ලීයකින් අපිට දෙන්න පුළුවන්. රයිට්. ඉතින් තවදුරටත් තොරතුරු ඔයගොල්ලන්ට ලබා දෙන්න පුළුවන්. අපි දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ ඇඩ්‍රස්. එතකොට අපේ වැඩවල තියෙන පිළියන්දල මාවිත්තර හන්දියේ. ඉතින් ඕන කෙනෙකුට ඇවිල්ලා කතා කරන්න පුළුවන්, බලන්න පුළුවන් වැඩපොළ. ලංකාවේ ඕනම දිහාවකින් ඕඩරයක් දැම්මොත් ඊටාම කෙටි කාලයක් තුළ මේ වගේ ලස්සනට අපිට නිමා කරලා දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේකත් මේ දකුණු කොරියාවේ සේවය කරපු අපේ ජගත් අයට කතා කරපු මල්ලි කෙනෙක්ගේ වැඩක් තමයි මේ. ඉතින් ඇත්තට මෙයාත් ගොඩක් සතුටු වුණා. ඉතින් එහෙනම් ආයෙත් අපි දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.